කියන්නේ දෙනියායේ 360 රේන් ෆොරස්ට් එකට. අපි දෙන්නා ගාල්ලේ ඉඳන් යනවා. එතකොට අනිත් යාළුවෝ ටික යක්කලේ ඉඳන් එනවා. අපි ගිහිල්ලා අද රෑ 360 රේන් ෆොරස්ට් එකේ නවතින තමයි හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ හෙට අපි ලංකගම යන්න තමයි ඉන්නේ. අපි අද හරියටම යන්නේ පොය දවසේ. විසක් පොය දවස නිසා අපිට දාන්සලක් හම්බුණා උදේ පාන්දර කිරිව. ඊට කලින් අපිට නෙස්කැෆේ දාන්සලක් හම්බුණා. ඊට පස්සේ කලලා දාන්සලක් හම්බුණා. ඒ දෙකම අපි කෑවා. මම හිතන්නේ අපි 360 රේන් ෆොරස්ට් එකට යනකම් අපිට එක එක දාන්සල් ගොඩක් හම්බෙන්නේ. බලමු අපිට දාන්සල් කීයක් කාකා හම්බුණාද කියලා බලමු. අපිට මේ ගොඩක් වෙලාව තිබුණ නිසා අරගොල්ල තව මග නිසා අපි මගින් නැවතුණා. මේ මෙතන තියෙනවා දිය ඇල්ලක් අපි යන පාරෙම ඇතා මල ඇල්ල කියලා. අපි ඉතින් ඒක බලන්න ආවා. පාරේ වාහනේ ළඟට යනකම් එන්න පුළුවන්. මෙතන ඇවිදින තියෙන මීටර් 100ක් වගේ පොඩි දුරක්. දාන්සලක් හම්බුණා එන ගම. හායි. ඔන්න දැන් තමයි අපිට අනිත් කට්ටියව සෙට් උනේ. ඉතින් අපි දැන් යනවා සත්මහල් ඇල්ල බලන්න. ලංකගමට ගොඩක් කිට්ටුයි. සත්මහල් ඇල්ල බලලා ඉවර වෙලා තමයි අපි මේ විලායකට යන්න හිතාගෙන ඉන්නේ. ඉන්නේ තම්බලුයි පානුයි හම්බුණා. හලෝ අපිට කට්ටියව සෙට් වුණා. දැන් තමයි සෙට් වුණේ. පොඩි වැස්සකටත් අහු වුණා අපි. තව දෙන්නෙක් කියනවා. තව දෙන්නෙක් කියනවා. එන්න එන්න. යමුනේ. නෑ ඔයගොල්ලෝ නිකන් හිටියේ. යමු. යා. මම ප්‍රගතිත් එක්ක. අනේ මොනක් පුඩයක් තමයි. මෙතන පළහැර යනවා. මේ වල ඩාල් කෑමක් දැන් කේප්නේ නේද? නියමයි. හරි. දාන්සල් වලින් හොඳට කෑවා.
කතාව පවත්වන්න යන්නේ. අපි වෙල්කම් ඩ්‍රින්ක් එක ගන්න ගමන් ඉන්නේ. ආනි මෙතන ගඟක් තියෙනවා. ටෙන්ට් 3ක් බුක් කරලා තියෙනවා. 3ෙන් 2ක් ට්‍රිපල් අනිත් එක ඩබල්. ඒකට මේ අපි යන්නේ ට්‍රිපල් ටෙන්ට් එකකට. ලස්සනයි නේ? ඇඳන් දෙකක් තියෙනවා, ෆෑන් එකක් තියෙනවා. AC නෑ. වොෂ්රූම් එකක් තියෙනවා විතර. සම්පූර්ණව ටෙන්ට් එක තියෙනවා. බස්සේ ඇතුළේ ඩබල් එකයි. ඔව්. Itu. Oh. Wedding. Good morning. Hi. කොහමද? අපි දැන් යන්න ලෑස්ති වෙනවා ආයම.
Hai. Monaat bonne. අමු නැද්ද? ගාපනයලදී නම හැදෙන්නේ ඒ විදිහට ගාපනේ ගැල්ලේ පල්ලට වැන්නත් කියලා කතාව තියෙනවා. දැන් මම එක්කල යන පාරක් වෙන්න ඕනේ ගියදී බලන්න ඕනේ පාර. මේ පාර කෙලින්ම රත්නපුරට යන්න පුළුවන් කිලෝමීටර් 15 යන්න පුළුවන් 20 යන්න පුළුවන්. සිංහරාජේ මැද කියනවා සිංහරාජේ කලක්. සිංහරාජේ උසම තැන ඒ සිංහරාජේ තමයි ගල් ගුහාවේ සිංහයෙක් ඉඳලා තියෙනවා. ඒ සිංහයව නමතුරු ලක්මානතුරු ගොඩක් නේද ඉඳලා බලන්න. සිංහය ලංකාවේ රෝඩ් සිංහය මරපියන් ළමයි हाँ वाह हाँ වතුර පාරවල් දෙකක් එන්නේ. දොර පාරවල් දෙකකින් තමයි දියරි 6 හැදෙන්නේ. මේ අපි ඉන්නේ එක පැත්තක. මේ දියරි ටික බලන්න පල්ලෙහාට ගියලා කල්මැස්සට යනවා. මේකට නමක් තියෙනවද? ඔව් මේ ඌරට යනවා. ඌරට කියලා බෝඩේ ඉන්න දියරි. බෝඩේ පල්ලෙහාට පෙන්නනවා. ඒ ඌරට කියන්නේ මේ දියරි. මේ දියරි මේ සතුමාරු පාරක් තියෙනවා. ආයි ඉන්නේ මේ දියරි. දල්කලාවේ සතුමාරු පාරක්. වැඩිපුර ඌර තමයි මේ ලංකාව යන්නේ. ඒකේ වතුර වැඩි දවසක් මෙතන යන්න බෑ. පාර වෙන්නේ ඌර පල්ලෙහාට.
ගල්ල කියලා. මෙහෙන් ගහුවම බෙල්ල මේ යටින් තියෙනවා පොඩි. ඒක ලස්සනයි. කන්නේ ලෙව කරවයි කියලා. මුර්ගයාට දෙන්න. උගාරු. මුර්ගයා යා තේ නියත කරනවා. සම්බෝ